සමහර විට මේ වීඩියෝ එක ඩිලීට් වෙන්න පුළුවන්. මෑතකදී වාර්තාවක් නිකුත් වෙනවා. මේ වාර්තාවට තියෙනවා පිටු මිලියන 3ක්. මේ ෆයිල්ස් වල අපි කවදාවත් හිතන්නේ නැති විදිහේ දරුණු ගණයේ නම් සඳහන් වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉඳලා බිල් ගේට්ස් වෙනකම් දරුණු ගණයේ නම් මේකේ සඳහන් වෙනවා. අපි මේකේ එක දෙයක් තේරුම් ගන්න ඕන. මේකේ කාගේ හරි නමක් තිබ්බ පළියට එකෙන් අදහස් වෙන්නේ නැහැ එයා වැරදිකාරයෙක් කියන එක. අපි හොයන්න ඕන මේකේ තියෙන නම් ටික නෙමෙයි. මේ නම් තියෙන්නේ ඇයි කියන එක තමයි අපි හොයන්නේ. මේක ඔයාලා හැමෝම ඉල්ලපු මාතෘකාවක්. කමෙන්ට් 100කට වඩා මට ඇවිල්ලා තියෙනවා මේ මාතෘකාව කරන්න කියලා. මේක ගැන මම විස්තර හොයනකොට මේක ඇතුලේ තියෙනවා ජනාධිපතිවරුන්ගේ අගමැතිවරුන්ගේ රජවරුන්ගේ වගේම රැජිනියන්ගේ නම් පවා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ලෝකේ ඉන්න බලවත්ම මිනිස්සුන්ගේ නම් මේකේ බලා ගන්න පුළුවන්. බිල් ගේට්ස්ගේ ඉඳලා අම්බානිගේ වෙනකම් මේකේ දරුණුම නම් ටිකක් සඳහන් වෙනවා. ඉතින් ඇයි මෙයාලගේ නම් සඳහන් වෙන්නේ? ඇත්තටම මොකක්ද මේ ෆයිල් ටික? මුළු ලෝකයම දැන් මේක ගැන කතා කරනවා. මම මේ දේවල් එකින් එක ඔයාලට පැහැදිලි කරන්නම්. මේ එප්ස්ටීන් ෆයිල්ස් ගැන බලද්දී අපි දන්නවා මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා. එයා තමයි ජෙෆ්රි එප්ස්ටීන්. මෙයා ඇමරිකන් ජාතිකයෙක්, ඒ වගේම මෙයා ධනවත් පවුලක සමාජිකයෙක් නෙමෙයි. මෙයා මිඩල් ක්ලාස් ෆැමිලි එකකින් තමයි සමාජයට හැඳින්වෙන්නේ. මෙයාට තිබ්බ එකම අරමුණ තමයි ධනවත් වෙන එක. ඉතින් අපි හැමෝම ආසයි ධනවත් වෙන්න. ඒ වගේම අපි හැමෝටම පුළුවන් ධනවත් වෙන්න. මේ ධනවත් වෙන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් හොඳින්, අනිත් එක නරකයි. ඉතින් මේ ජෙෆ්රි තෝරගන්නේ නීති විරෝධී ක්‍රම, උපක්‍රමයි වගේම වංචා. ඒ කියලා කියන්නේ නරක පැත්ත. නරක පැත්තෙත් ජරාජීර්ණම පැත්ත. එයාගේ ලොකුම වෙපන් එක තමයි කාන්තාවන්. 1980ත් 90ත් අතර කාලයේ ඇමරිකාවේ හිටියා හොඳ නම ගියපු ධනවත් සෙට් එකක්. ඉතින් මේ ජෙෆ්රි එප්ස්ටීන් මෙයාලට ගොඩක් කෙට්ටුයි. එයා පෞද්ගලිකව අඳුරනවා. ඒ වගේම මේ ඉන්න ධනවත්තුන්ට මේ ජෙෆ්රි ගැහැණු ළමයින් සපයලා විශාල මුදලක් උපයගෙන තියෙනවා. මතක තියාගන්න මේක නිකන් මේ නිවුස් වල අපේ එදිනෙදා දකින ගණිකා මඩම් මේ ස්පා වටලන එක මේ වගේ කතන්දරයක් නෙමෙයි. ඒවත් හොඳ නෑ තමයි. හැබැයි මේක ගොඩාක් වෙනස්. මුලදී මේ එප්ස්ටීන් වැඩ කරන්නේ පොඩි බිල්ඩින් එකක. ඉතින් ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට මිනිහා බලවත් වෙනවා. ඒ වගේම ධනවත් වෙනවා. පස්සේ මේ ජෙෆ්රි එයාටම කියලා පෞද්ගලික දූපතක් මිලට ගන්න. එයා ඒකට එප්ස්ටීන් අයිලන්ඩ් කියලා නමකුත් දානවා. මේ දූපතේ වෙච්ච දේවල් මිත්‍රවරුනේ ඔයාලා කවදාවත් හීනකින්වත් හිතන්නේ නැති දේවල් තමයි මේ දූපතේ සිද්ධ වෙලා තියෙන්නේ. පොලිසිය බලධාරීන් නීතිය ක්‍රියාත්මක කරන්න අපොහොසත් වෙනවා. මොකද මේක ගැන පැමිණිලි කරන්නේ හරිම සුළුතරයක්. අනිත් එක මේ පැමිණිලි කරන අය ධනවත්වත් එයාලට කිසිම බලයක්වත් නැහැ. ඉතින් ඒවා ෂේප් එකේ යට යනවා. මේ දූපතේ වැඩ ටික වෙන විදිහ අපි පොඩ්ඩක් නිකන් සරලව තේරුම් ගමු. සාමාන්‍යයෙන් දූපතක් සල්ලි වලට ගත්තම ඒ දූපතට යන්න පුළුවන් මාර්ග ක්‍රම දෙකක් තියෙනවා. එකක් ගුවනින්, අනිත් එක ජලයෙන්. ගුවනින් යනවා නම් අනිවාර්යයෙන් හෙලිකොප්ටර් එකක් බාන හෙලිපෑඩ් එකක් වගේ දෙයක් තියෙනවා. අපි යාච් එකක් වගේ එකක යනවා නම් හාබර් එකක් වගේ කොටසක් තියෙන්න ඕන, ජැටියක් වගේ කොටසක් තියෙන්න ඕන. මිනිස්සුන්ට බහින්න නැත්තම් බඩු බාන්න මොන වගේ හරි ඒ වගේ මොකක් හරි වැඩකට. ඒ වගේම මේ දූපතට වෙන් වෙච්ච වෙනම හෙලිපෑඩ් එකක් එහෙම තියෙනවා. මේකට යන්න පුළුවන් අවසර තියෙන අයට විතරයි. මේ දූපතට යන්න තියෙන ප්‍රවේශය සම්පූර්ණයෙන්ම පාලනය කරනවා. ආරක්ෂාව මාරම තදයි. කිසිම අවසරයක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිම කෙනෙකුට ඇතුළු වෙන්නත් බෑ. මේ දූපතේ තියෙන්නේ මොනවද එතකොට? මේ දූපතේ තියෙනවා මිත්‍රවරුනි පාටිස්. ඒ වගේම අපි කවදාවත් හිතන්නේ නැති જાතියේ ඉවෙන්ට්ස් මේ දූපතේ තියෙනවා. මේ දූපතේ ගැහැණු ළමයින් සෑහෙන ප්‍රමාණයක් රඳවගෙන ඉන්නවා. ඔයාලා දන්නවද මේ දූපතේ ඉන්නේ නිකං කාන්තාවන් නෙමෙයි. අවුරුදු 18ට අඩු ඉතාමත් කුඩා දරුවන් තමයි
මේ විදියට රඳවගෙන තියාගෙන ඉන්නේ. සමහර වාර්තාවල කියලා තියෙනවා මේකට ගොඩාක් ඉතාමත් කුඩා පොඩි දරුවන් පවා අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. මේක ඇත්තටම අතිශයින්ම බරපතලයි. ඒ වගේම අතිශයින්ම හිත බිඳෙන කතාවක් මේක. YouTube එක ඇතුලේ අපිට මේක ගැන කතා කරන්න පුළුවන් සීමාවන් තියෙනවා. ඉතින් මම මේකේ කතා කරන්න බැරි දේවල්, ඉතාමත් සංවේදී දේවල් හැම දෙයක්ම එකතු කරලා මම වීඩියෝ වෙනම එපිසෝඩ් එකක් කරලා තියෙනවා මගේ Patreon club එකේ. ඉතින් කැමති කට්ටියට ගිහිල්ලා මෙම්බර්ස්ලට නම් කිසි ගේමක් නැහැ. ඒගොල්ලන්ට දැනටමත් පෙන්නලා ඇති. මම මේක පබ්ලිෂ් කරන්න කලින් එක දාලා තිබ්බේ. ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. අවවාදයක් සංවේදී නැති අය විතරක් එකට ඒක ගිහිල්ලා බලන්න. ඒකේ වීඩියෝ ක්ලිප්ස් අරව මේවට අමතරව විශේෂයෙන්ම මේකේ මට ඔයාලට කියාගන්න බැරි දේවල් තියෙනවා. මේ දූපතේ මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ හැම දෙයක්ම මම ඒකේ ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම ඔයාලට ඒක බැලුවොත් තේරෙයි ඔයාලා දන්නේ නැහැ මේ ලෝකෙ කොච්චර කාලකන්ණි මිනිස්සු ඉන්නවද කියලා. ඉතින් කොහොම හරි ඔන්න ආපහු කතාවට. එප්ස්ටීන් මේ දූපත මිලදී ගත්තට පස්සේ විශාල මන්දිරයක් මේ දූපතේ හදනවා. මේ විශාල මන්දිරය හදන්න කලින් මේ දූපතේ යම්කිසි ගොඩනැගිල්ලක් තිබිලා තියෙනවා. මේ ගොඩනැගිල්ල මොඩිෆයි කරලා ඉතාමත් විශාල පරිමාණයේ මන්දිරයක් තමයි මෙයා හදන්නේ. ඒ වගේම මේ මන්දිරයේ භූගත බංකර් පවා හදනවා. මේ බංකර් හදන්නේ මොකටද කියලා ඔයාලට මේ කතාව ඉස්සරහට යද්දි තේරෙයි. මෙතනට අරගෙන එන කාන්තාවන් මෙතනට අරගෙන එන්නේ එයාලගේ කැමැත්තෙන් නෙමෙයි. බලහත්කාරයෙන් ඒ වගේම රවට්ටලා. මෙයාලා මේ කාන්තාවන් ගැහණු ළමයින් අරගෙන එන්න සල්ලි ඒ වගේම බලය කියන දේ මහත් ජරා විදියට පාවිච්චි කරලා තියෙනවා. ගොඩක්ම දුප්පත්කම තමයි මෙයාලගේ අවධානයට ලක් වෙන්නේ. ගොඩක් ගැහණු ළමයින් අරගෙන ඉන්නේ ස්ට්‍රීට් වලින්. සල්ලි නැතුව හිඟමනේ ඉන්න දරුවන්, ඒ කියන්නේ සමහර හිඟාකන පුද්ගලයන් ඉන්නවා. එයාලා ළමයිත් අරගෙන තමයි හිඟා ගන්න. එතකොට එයාලට අදාළ නැහැ ළමයි කවුරු අරගෙන ගියත්. එයාලට ඕන ළමයා විකුණලා හරි සල්ලි ගන්න. ඉතින් අන්න ඒ જાතියේ ඉන්න ළමයි. එතකොට ස්ට්‍රීට් වල තනි වෙලා ඉන්න ළමයි, අනාථ නිවාස වලට යන්න ඉන්න ළමයි. ඉතින් මේ වගේ ළමයින්ව තමයි මෙහාලාට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. සල්ලි පෙන්නලා මම ඔයාලට මේක අරන් දෙන්නම්. ටිකක් ලොකු ගෑනු ළමෙක් නම් ඔයාලට මේ වගේ අනාගතයක් තියෙනවා අපිත් එක්ක ආවොත්. මෙන්න මේ වගේ එක එක කූට උපක්‍රම යොදවලා තමයි මෙයාලව අරගෙන යන්නේ. සල්ලි නැතුව හිඟා කකා ඉන්න පොඩි ළමයෙක්ට ලොලිපොප් එකක් දෙනවා කිව්වත් ඒ ළමයා එනවා. ඉතින් ඒ අහිංසකකම පාවිච්චි කරලා මේ වගේ ජඩ වැඩ කරලා තියෙනවා මේ මිනිස්සු. ඉතින් පාරවල් වල ඉන්න ළමයි අතුරුදහන් වෙන්න පටන් ගන්නවා. වැඩිහිටියන්ට ඇත්තටම මේකෙන් කියන්න තියෙන පණිවිඩයක් තමයි කවදාවත් ආතල් එකට ළමයි හදන්න එපා. මොකද ඒ අහිංසක ළමයි දන්නේ නැහැ මේ ලෝකෙට එනකොට අපි එන්නේ මෙච්චර ජරා ලෝකයකට කියලා. ඉතින් එප්ස්ටීන්ට තියෙනවා විශාල ජාලයක්. එයාට ස්ට්‍රෝං කනෙක්ෂන්ස් තියෙනවා. ලෝකේ පුරා ඉන්න බලවත් ධනවත් මිනිස්සු මේ දූපතට එන්න පටන් ගන්නවා. ඉතින් මේක ක්‍රමක්‍රමයෙන් ඉන්ටර්නැෂනල් මිෂන් එකක් බවට පත් වෙලා තියෙනවා. මේ ගැන උනන්දුව තියෙන හැම ධනවතෙකුටම මේකට එන්න එයාලට ඉන්විටේෂන් එකක් හම්බ වෙනවා. ගොඩක් ඔයාලා දන්න ධනවත් මිනිස්සු මේ දැන් වෙනකොටත් මේකට ගිහිල්ලා එයාලට ඕන දේ කරගෙන සමහර අය කෙලවගෙන සමහර අය ගානට ලිස්සලා පාඩුවේ දැන් ඉන්නේ. මෙහාට එන සමහර අය මේ මන්දිරය ඇතුළට ගිහිල්ලා නෝමල් පාටි එකකට ඉඳලා කාන්තාවන් එක්ක විනෝද වෙලා, ඒ කියන්නේ තරුණ කාන්තාවනුත් ඉන්නවනේ, තරුණ කාන්තාවන් එක්ක විනෝද වෙලා එක එක රටවල් වලින් ගෙන්නපු ලස්සන තරුණ කාන්තාවන් තමයි මේකට යොදවලා තියෙන්නේ. ඉතින් එයාලත් එක්ක විනෝද වෙලා නෝමල් පාටි එකක ඉන්න වයිබ් එකේ ඉඳලා ගෙදර යනවා. හැබැයි ඒ ඇවිල්ලා යන මිනිස්සු දන්නේ නැහැ මේ මන්දිරයේ භූගතව සිද්ධ වෙන මහා ජරා ජීර්ණ ක්‍රියාවලිය. මේකේ භූගතව ගොඩක් ධනවත් මිනිස්සු ඉතාමත් භයානක දේවල් මේ මන්දිරයේ භූගත බංකර් වල කරනවා. මේකේ තියෙන හොඳම කොටස තමයි මේ වෙන හැම සිද්ධියක්ම මේ ජෙෆ්රි එප්ස්ටීන් රෙකෝඩ් කරනවා කියලා කිව්වේ ටේප් කරනවා විතරක්ම නෙමෙයි. වීඩියෝ රෙකෝඩින් කරනවා වෙනම. ඊට අමතරව වෙනම ලොග් එකක් පවා මේ අරගෙන යනවා. මේ පුද්ගලයා මෙතනට ආවේ මොකටද? මේ පුද්ගලයා දැන් මේ කාමරය ඇතුළට ගියේ කීයටද? එයා ගියේ මොකටද? එයා ඇඳගෙන ආපු ඇඳුම මොකද්ද? ආවේ මොන වාහනයකින්ද? එයාගේ සෝෂල් ස්ටේටස් එක මොකක්ද? මේ හැම දෙයක්ම මෙයාලා ලේඛන ගත කරනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න මේ ස්මාර්ට්ෆෝන් එරා එකට කලින්. ඉතින් ඒ කාලේ ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න කැමරාස් තමයි පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් ප්‍රසිද්ධිය සාමාන්‍යයෙන් ෆෝන් එකක් අරගෙන අපිට ඕන විදිහේ ෆොටෝස් ගන්න අමාරුයි. මොකද ඕනම එක්කෙනෙක් ගාව කැමරාස් තියෙනවා. කැමරාව කියන්නේ ෆෝන් එක. ඉතින් අපිට ඕන විදිහට දැන් ෆොටෝ ගන්න බෑ. ප්‍රයිවසි නීතිමය පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ කාලේ ඒ ප්‍රශ්න නැහැ. කැමරා කියන දේවල් හැමෝම ගාව නැහැ. අනිත් එක කැමරාවකින් කවුරු හරි වීඩියෝ කරනවා නම් ඕනම මිනිහෙක් කැමති කැමරාවට මූණ දීලා ඉන්නේ. ඒ කාලේ සංස්කෘතිය හැදිලා තිබ්බේ අන්න ඒ විදියට. ඉතින් එප්ස්ටීන් කන්ට්‍රෝල් එකේ හිටියේ ඔන්න ඔය විදියට. USA වල බිල් ක්ලින්ටන් ජනාධිපති වෙලා ඉන්න කාලේ මේ එප්ස්ටීන් මෙයාව හම්බෙලා තියෙනවා. මේක ගැන එක එක ජාතියේ කතා සෝෂල් මීඩියා වල තියෙනවා. මේ සෝෂල් මීඩියා වල කියලා තියෙන දේවල් එකක්වත්
ඇත්ත කියලා අපිට කියන්න බෑ. ඒක බොරු කියලා කියන්නත් බෑ. හරියට සාක්ෂි නැහැ. හැබැයි ඒ කනෙක්ෂන්, ඒ දෙන්නගේ තියෙන කනෙක්ෂන් එක බොරුවක් නෙවෙයි. ඒක මේ ජෙෆ්රි එප්ස්ටීන් කරන්නේ මොකක්ද කියන එක එයාලව අඳුරන ධනවත් මිනිස්සු හරියටම දැනගෙන ඉඳලා නැහැ. දැනගෙන ඉඳලා නැහැ. ගොඩක් ධනවත් කනෙක්ෂන්, ග්ලෝබල් කනෙක්ෂන් මෙයාට තියෙනවා. ඉතින් මේ දූපතේ සීන් එක මෙයා මෙහෙම අවුරුදු ගාණක් තිස්සේ කරගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක හැමදේම වෙනස් වෙන්න පටන් ගන්නවා. මේක හිටපු වින්දිතයන් පැනලා ඉන්න පුළුවන් වෙච්ච අයම මේකේ තියෙන විස්තර ලීක් කරන්න පටන් ගන්නවා. මොකද මේකේ ඉන්න ගැහැණු ළමයින්ගේ වයස කියන එක සෑහෙන්න බලපාලා තියෙනවා. බරපතල ගණේ අපරාධ එළි වෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේකේ ඇත්ත කතාව එළියට එනකොට මේක ගැන කාටවත් සද්ද වහලා කට වහගෙන ඉන්න බෑ. එප්ස්ටීන් අත්අඩංගුවටපත් වෙනවා. ඒ වෙනකොට එප්ස්ටීන්ගේ තියෙන නෙට්වර්ක් එක මාරම දරුණු. ගොඩක් ධනවත් අයට මේ එප්ස්ටීන්ව ආරක්ෂිතව තියන්න ඕනකම තිබිලා තියෙනවා. ධනවත් අයට ඒ වගේම බලවත් අයට. මොකද මෙයාට තියෙන ආරක්ෂාව කියන එක නැති වුණොත් හැමෝගෙම රෙදි ගැලවෙනවා කියන එක හැමෝම ධනවත් මිනිස්සු දැනගෙන ඉඳලා තියෙනවා. කියන්නේ මෙයාට එක සම්බන්ධ වෙච්ච අය දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් මේ නිසාම එප්ස්ටීන්ගේ ඇරස්ට් එක අත්අඩංගුවට පත්වීම හරිම අමුතුයි. මෙයාට දිවා කාලයේදී එළියට ඕන තැනක ගිහිල්ලා එන්න පුළුවන්. හැබැයි අවශ්‍යදී මෙයා ආපහු ප්‍රිසන් සෙල් එකට එන්න ඕන. මෙහෙම තමයි මෙයාගේ සිර ජීවිතය ගත වෙන්නේ. ඉතින් මෙහෙම හිරගයක් සාමාන්‍ය මිනිස්සෙකුට නැහැ. ඉතින් අන්න ඒකෙන්ම පේනවා බලවත් මිනිස්සු මේ එප්ස්ටීන්ට කොච්චර බය වෙලා ඉන්නේ නැතිද. කොහොම හරි දැන් ඔන්න හැමදේම වෙනද විදියටම ඔන්න නෝමල් වෙන විශේෂයක් නැහැ. ඒ වගේම මේ නඩුවේදී ඇති කරගෙන තියෙන ගිවිසුම් වලත් මහා අමුතු දේවල් ටිකක් තියෙනවා. මේ නඩුවේ එක එක දේවල්. ඒ කියන්නේ ෆොටෝස්, විස්තර වගේ දේවල් එන්න පොඩ ලීක් වෙන්න පටන් ගන්නවා. ඉතින් විමර්ශකයින්, මීඩියා එක එහෙම මෙයාගේ මේ දූපතට ගිහිල්ලා ෆොටෝස් ගහලා වීඩියෝ කරලා ලොකු විස්තර ටිකක් එකතු කරගන්න. ඇත්තටම යාලා දැකපු දේ මිත්‍රෝ අතිශය කම්පන සහගතයි. ගොඩක් ස්ථානවල දම්වැල් දාලා තිබිලා තියෙනවා. ඒවා තනිකරම අර මිනිස්සු හිර කරගෙන හිටපු තැන් වගේ ඒ වගේ ස්ථාන. හරියට නිකන් ෆිල්ම් එකක් වගේ නේ. ඔයාලට මැවිලා පේනවා ඇති මේ මම මේ කියන සිද්ධිය. ඒක හරියට රෝන් ටර්න් ෆිල්ම් සීරීස් එකේ කොටසක් වගේ. ඒ වගේම ඒ කාලේ ගත්ත ෆොටෝස්, වීඩියෝස් එහෙම සෑහෙන ප්‍රමාණයක් ලීක් වෙන්න පටන් අරගෙන තියෙනවා. අපිට ඉන්ටර්නෙට් එකේ ගොඩක් සමහර වීඩියෝස්, ෆොටෝස් එහෙම බලා ගන්න පුළුවන්. හැබැයි අතිශය දරුණු ඒවා ඩිලීට් වෙලා තියෙනවා. ඔයාලට ඒවා හොයාගන්න බැරි වෙයි. මේ ලොකු එක්ස්පෝස් එක සිද්ධ වෙන්නේ මේ විස්තර එළියට එන්න පටන් අරගෙන මේවා නිකන් පොඩ චාටර් වෙන්නේ 2005 2008 අතර කාලය ඇතුළත. ඒ වගේම 2009 දී වගේ මේකට සම්බන්ධ වෙච්ච ගැහැණු ළමයි එළියට ඇවිල්ලා කෑ ගහන්න පටන් අරගෙන තියෙනවා. බේරෙන්න පුළුවන් වෙච්ච අය මේකෙන් එළියට ඇවිල්ලා මේකේ මේ වගේ දේවල් වෙනවා කියලා කෑ ගහලා කියන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඒ කාලේ කවුරුවත් මෙයාලව 7-5කට ගණන් අරගෙන නැහැ. මොකද මෙයාලට එක්ක මානසික රෝගයක් නැත්තම් පිස්සු කියලා තමයි හිතන්නේ. මොකද මොන මිනිස්සෙක්වත් විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි මෙයාලා කෑ ගහලා කියලා තියෙන්නේ. ඒවා මොනවද කියලා මම මේකේ කියන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඔයාලට අර Patreon එපිසෝඩ් එකේදී මම කියලා තියෙනවා. සමාව වෙන්න මට මේකේ ඒවා කියන්න බෑ. ඒ වගේම මේ අර මේ කියපු කෑ ගහන ගෑනු ළමයා මේ කුමාරයෙක්ගේ නමක් පවා කියලා තියෙනවා. UK වල. ඉතින් ඔන්න දැන් මේකේ ප්‍රෙෂර් එක ප්‍රශ්න එන්නෙම වැඩි වෙනවා. තවත් පුද්ගලයින් එකට එකතු වෙනවා, තවත් ප්‍රශ්න අහනවා වැඩි වෙනවා. ඉතින් අන්න මේ අවස්ථාවේදී තමයි ජෙෆ්රි එප්ස්ටීන් මේක ඉමේජ් එකට එන්නේ. ඒත් මේකට කොච්චර අය සම්බන්ධයිද කියන එක තවමත් කවුරුවත් දන්නේ නැහැ. ඉතින් මිනිස්සු දිගටම ප්‍රශ්න අහනවා කවුද මේකට සම්බන්ධ කියලා. පොලිසියත් ඉන්නේ මාරම ප්‍රෙෂර් එක. ඉතින් ඔන්න එක දවසක් එප්ස්ටීන් පොලිසියත් එක්ක මෙන්න මේ කේස් හින්දම අමුතු ඩීල් එකක් ගන්නවා. එයා කියනවා පොලිසියට මම හැම කෙනෙක්ගෙම නම් කියන්නම් මේකට සම්බන්ධ වෙච්ච අය, මේකට අනුබල දීපු අය, මට ඉන්වෙස්ට් කරපු අය, මේකේ හැම කෙනෙක්ගෙම මම නම් කියන්න. හැබැයි මගේ දඬුවම් කාලය අඩු කරන්න ඕන, මට අඩු දඬුවමක් දෙන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ එන්නේ මිත්‍රවරුනි ඉතාමත් අඳුරු රාත්‍රිය. එක රැයක ජෙෆ්රි එප්ස්ටීන් එයාගේ ප්‍රිසන් රූම් එකේ තනියම ඉන්නවා. එක පාරටම CCTV වැඩ කරන්නේ නැතුව යනවා. රූම් එකට ඇතුළු වෙන තැන තියෙන කැමරාව වැඩ කරන්නේ නැතුව යනවා. ඒ වගේම මේ ජෙෆ්රි ගැන වොච් එකේ ඉන්න ගාඩ්ස්ලා ඒ වෙලාවේ නිදාගෙන තියෙනවා. එයාලට නිින්ද ගිහිල්ලා. ඔන්න ඔච්චරයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දවසේ නිවුස් වල ඔන්න කියනවා ජෙෆ්රි එප්ස්ටීන් සියදිවි හානි කරගෙන තියෙනවා කියලා. මේක සිද්ධ වෙන්නේ 2019 අගෝස්තු 10. නිව්යෝර්ක් වල මෙට්‍රොපොලිටන් කරෙක්ෂනල් සෙන්ටර් එකේ තමයි මෙයා මිය ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. මේ මොකක්ද එකපාරට උනේ? මට මෙන්න මේකයි කියන්න දෙන්නේ. ඔයාලා කවුරු හරි YouTube channel එකක් පටන් අරගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් කවදාවත් පර්ෆෙක්ට් ටයිම් එකක් එනකන් බලාගෙන ඉන්න එපා. මොකද එහෙම ටයිම් එකක් කවදාවත් එන්නේ නැහැ. දැන් තියෙන ටයිම් එක පර්ෆෙක්ට් කරගන්න උත්සාහ කරන්න. ඔයාගේ හැම ටයිම් එකක්ම පර්ෆෙක්ට්. ඔයාගේ ස්ටුඩියෝ එක කැතයි නම් කොහොමද නෝමල් ෆෝන් එකකින් ඔයාගේ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා මෙන්න මේ වගේ ලස්සන කරගන්නේ කොහොමද කියන එක විනාඩි 5න් කරගන්න පුළුවන් විදිහ මම ඔයාලට කියලා දෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා.
ඔයාලා දැම්මම ගිහිල්ලා වැඩේ පටන් ගන්න. තවත් බල ඉන්න එපා. ඉතින් ඔන්න දැන් මිනිස්සු ප්‍රශ්න අහන්න පටන් ගන්නවා ඇයි CCTV කැමරාස් වැඩ කරන්නේ නැත්තේ? ගාඩ්ස්ලට එදාම හරියටම මේ විදිහට නිින්ද ගියේ ඇයි? මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න මාරම සාධාරණයි. අපිටත් එහෙම හිතෙනවනේ. ඔන්න ඉතින් පස්සේ ඉලෙක්ෂන් එක එහෙම එනවා. මේ ජෙෆ්රි එප්ස්ටීන් කියන එක මේ දේශපාලඥයින්ගේ මාතෘකාවක් බවට ඔන්න දැන් පත් වෙනවා. හරියට අපේ පාස්කු ප්‍රහාරය වගේ. ඇත්ත හැමෝම දන්නවා. හැබැයි හැමෝම ඒක දන්නේ නැහැ වගේ ඉන්නවා. ඕක තමයි මෙතනත් වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඉලෙක්ෂන් එක වෙලාවේ එක මීටින් එකක ගහනවා. මේ ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දු වෙලා තියෙනවා. එයා බලයට ආවොත් මේ වැරදිකරුවන්ට දඩුවම් දෙන්න එප්ස්ටීන්ගේ ෆයිල්ස් ඕන වෙන්නේ නැහැ කියලා. ඒ වගේම එයා තවත් වැදගත් දෙයක් කියනවා. එප්ස්ටීන් මැරිලා හිටියට එයාගේ ඊමේල්ස්, කෝල්ස්, ෆොටෝස්, ඩයරිස්, නෝට්බුක්ස්, සංචාරක වාර්තා මේ හැම දෙයක්ම තියෙනවා බය වෙන්න එපා කියන. ඒ වගේම එප්ස්ටීන් එක ආවේ කවුද? එයා එක ගියේ කවුද? මේ සියලුම නිවැරදි තොරතුරු එයා ගාව තියෙනවා කියලා එයා ප්‍රකාශ කරලා තියෙනවා. ට්‍රම්ප් බලයට ආවම මේ හැම දෙයක්ම එළියට දානවා කියලා එයා ජනතාවට පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ පොරොන්දුව විශ්වාස කරලා ජනතාව මෙයාට ඡන්දය දීලා තියෙනවා. ඔන්න දැන් මේ හැම විස්තර හැම එකක් එලියට ඇවිල්ලා තියෙනවා. ලේඛන මිලියන ගාණක් එලියට ඇවිල්ලා තියෙනවා. අපිට දැන් තියෙන මොඩර්න් ටෙක්නොලොජි එකත් එක්ක කිසිම දෙයක් කාටවත් කොහෙත්ම හංගන්න බෑ. ඔයාලා ඒක දන්නවා. අපි ඊමේල් එකක් එහෙම ඩිලීට් කරපු පළියට ඒවා නැති වෙලා යන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ නැතුව යන්නේ අපිට විතරයි. ඒවා සර්වර්ස් වල ස්ටෝර් වෙනවා. අපි කම්පියුටර් එකේ තියෙන බ්‍රවුසිං හිස්ටරි ඩිලීට් කරා කියලා බ්‍රවුසිං හිස්ටරි සර්වර් එකෙන් අයින් වෙන්නේ නැහැ. ඒවා අයින් වෙන්නේ අපිට විතරයි. අපි ගන්න ෆොටෝ එකක් අපි කාට හරි යවන මැසේජ් එකක් මේ හැම දෙයක් ඩිලීට් කරත් මකලා දැම්මත් ආපහු ගන්න පුළුවන්. රජයට අවසරයක් තියෙනවා යම්කිසි කාරණාවක් උඩ මේ හැම දෙයකටම පිවිසෙන්න. ඉතින් දැන් ඔන්න මේ ෆයිල්ස් එහෙම ඔක්කොම රෙඩි. හැබැයි මේවා ප්‍රසිද්ධ කරන්න මෙයාලා කැමති නෑ. සමහර නම් සමහර කම්පැනිස් වල නම් මේ හැම දෙයක්ම මේ වෙනකොට ලීක් වෙලා ඉවරයි. ඒ වගේම සමහර ෆොටෝස් එහෙම ඉන්ටර්නෙට් එකෙන් පවා බෑන් කරලා තියෙනවා. ඒවා ඉන්ටර්නෙට් එකේවත් හොයාගන්න නෑ. මොකද ඒ තරමටම මාරම ඩිස්ටර්බින් ඒවා බලන්නවත් බෑ. ඒ වගේම සමහර වෙන්දිදයන්ගේ මුහුණු ආවරණය කරලා තමයි තියෙන්නේ. හැබැයි සමහර ෆොටෝස් තියෙනවා කිසිම වාරණයක්, ඒ කියන්නේ කිසිම බ්ලොක් එකක්, බ්ලර් එකක්, කිසිම බොඳ කිරීමකින් තොරව අන්තර්ජාලයේ මුදා හැරලා තියෙනවා. ඒ වැරදිකරුවන් බවට පත් වෙලා තියෙන අය දෙන සරලම උත්තරය තමයි මේවා ඔක්කොම දේශපාලන පලිගැනීම් කියන එක. හරිම ලේසියෙන් එහෙම කියන්න. ගොඩක් අයගේ නම් එළි වෙනවා. ඒවා ප්‍රසිද්ධ වෙනවා. බලවත් අයගේ පවා. සමහර අය කිසිම අවුලක් නැතුව ලස්සනට මේ නඩු වලින් ලිස්සලා යනවා. ඒ වගේම සමහර මිනිස්සු එයාලත් විනාශයි, එයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකත් විනාශයි. ඒ වගේම මේ මොහොතේ මේ ඉන්දිය අගමැතිගේ නම යනවා කියලා පොඩි සීන් එකකුත් යනවා. මේ හැම දෙයක්ම මේ සෝෂල් මීඩියා වල සිද්ධ වෙන දේවල්. කිසිම දෙයක් මේ ඔප් වෙලා යන දේවල් නෙමෙයි. ඔයාලා දන්නේ නැතිනේ අර ඉන්දියාවේ ටැමිල් channel එකක් තියෙනවා මේ මාදන් ගෞරි කියලා. ඔයාලා බලලා ඇති සමහර අය. ඉතින් මෙයාගේ මේ එක එපිසෝඩ් එකකත් මෙයා මේ ඉන්දිය අගමැතිගේ මේ මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා මෙයා පොඩි ඩිස්කෂන් එකක් කරනවා. මොකද එහෙම කතිකාවක් යනවා. ඒකයි එයාලා එහෙම කතා වෙනවා ඇත්තේ. හැබැයි තවම කිසිම දෙයක් ඔප්පු වෙලා නැහැ. කිසිම සාක්ෂියක්වත් නැහැ. ඉතින් මේ හැම දෙයකම තේරුම ඔයාලා සෝෂල් මීඩියා වල දකින්න ඇති. ඔයාලා යම්කිසි තේරුමක් ගන්න ඇති සෝෂල් මීඩියා වලින්. එහෙම දැකපු නැති අයත් ඇති. මොකද මගේ යාළුවෝ පවා ඉන්නවා ජෙෆ්රි එප්ස්ටීන් ගැන අහලා තියෙනවද කියලා අහුවාම කවුද ඒ කියලා අහන එහෙම සෙට් එකකුත් ඉන්නවා. එහෙම දන්නේ නැති අයත් ඉන්නවා. ගොඩක් අය මේ ටොපික් එක වහන්න උත්සාහ කරනවා. සෝෂල් මීඩියා කැමති නැහැ මේ වගේ කතිකාවක් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් වල ඇති වෙනවට. ඒත් එයාලට ඒක නවත්තන්න බෑ. හැබැයි මෙයාලට ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒකයි මමත් මුලින්ම පටන් ගන්නකොටත් කිව්වේ සමහර විට මේ වීඩියෝ එකත් ඩිලීට් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ජෙෆ්රි එප්ස්ටීන් එක ඉන්දියාවේ ඉන්න අනිල් අම්බානි, මුකේෂ් අම්බානිගේ සහෝදරයා. මෙයාත් එක්කත් පොඩි කනෙක්ෂන් එකක් තිබ්බා කියලා පොඩි සීන් එකක් යනවා. සෝෂල් මීඩියා වල හැබැයි ඉතින් දැන් මේ කේස් එක ගැන ධනවත් මිනිස්සු එක එක විදිහට මේ කේස් එක ගැන සාකච්ඡා කරනවා. ඉතින් මේ අස්සෙන් මෙයාලා සාකච්ඡා කරද්දි එක එක ජාතියෙන් නම් එළියට එන්න පටන් ගන්නවා. සමහර අය හිතන්න පුළුවන් මූ එළියට වෙලා හොඳට ජොලියේ ඉන්නවා, මම තමයි මාට්ටු වෙලා ඉන්නේ. මූවත් අපි මාට්ටු කරලා දාමු. කොහොම හිතන මිනිස්සු ඉන්නවනේ. ඉතින් ඔන්න ඔය විදිහටත් එක එක ජාතියෙන් නම් එළියට එනවා. වැරදි කරේ නැති වුණත් එයත් මේකට සම්බන්ධයි කියලා මෙයාලා සාක්ෂි දීලා හරි මොනවා හරි කරලා එහෙමත් එක එක ජාතියෙන් නම් එළියට එනවා. මේ කියපු කිසිම දෙයක් මේ සමාජ මාධ්‍ය වල යන මතවාද විතරයි මේවා. කිසිම විදිහකින් කිසිම නීතිමය කටයුත්තකින් ඔප්පු වෙලා තියෙන දේවල් නෙමෙයි. කවුරු හරි දෙන්නෙක් කතා කරලා කවුරු හරි එක්කෙනෙක්ගේ නමක් කියපු පළියට ඒ නමේ අයිතිකාරයා වැරදිකරු වෙන්නේ නැහැ. සෝෂල් මීඩියා වල රීච් එක වැඩි කරගන්න, ඒ වගේම අතිශෝක්තිය නංව ගන්න මේ වගේ එක එක ජාතියේ බොරු කියන්න පුළුවන්. උදාහරණයක් විදියට මේ ප්‍රසිද්ධ තරුවක්, ගායන තරුවක් හරි කවුරු හරි මේ වගේ වැඩක් කරා කියලා තිබ්බොත් එහෙම කියපු පළියට මෙයා ඒක කරා වෙන්නේ නැහැ. හැබැයි
සාක්ෂි නැතිවෙච්ච පලියට මෙයා හෙම කරේ නෑ කියලා අදහස් වෙන්නෙත් නෑ. දැනට තියෙන්නේ සංවාද විතරයි සාක්ෂි නැහැ. දැන් මේ කතාවේ ලොකුම මෑන් වෙලා ඉන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්. මේ එප්ස්ටීන් ෆයිල්ස් එළියට එන්නේ ට්‍රම්ප්ගේ කාලවකවානුව ඇතුලේ. මේ සාකච්ඡාවල ට්‍රම්ප්ගේ නම කීප වතාවකම සඳහන් වෙලා තියෙනවා. ට්‍රම්ප්ගේ පැහැදිලි කිරීම ඇත්තටම හරිම සරලයි. මම ඇමරිකාවේ ධනවත් බලවත් මිනිස්සෙක්. ඉතින් එප්ස්ටීන් කියන්නේ ධනවත් කෙනෙක්. ඉතින් අපි එක සර්කල් එකේ ඉඳලා තියෙනවා. ඕක තමයි යාගේ ප්‍රකාශය. ඩොනල්ඩ් ට්‍රම්ප් නීති විරෝධී හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරනවා. ඒත් එක්කම 1980 1990 ගණන්වල ට්‍රම්ප් තරුණ ගැහැණු ළමයි එක්ක ඉන්න පින්තූර වගේක් එහෙම සෝෂල් මීඩියා වල ලීක් වෙලා තියෙනවා. ගොඩක් අය ඇත්තටම මේක වැරදි විදිහට යූස් කරලා තියෙනවා. මේකේ සමහර ඒවා මේ පින්තූර වල තියෙන සමහර ඒවා ට්‍රම්ප් එයාගේ දුවත් එක්ක ගත්ත ඡායාරූප තමයි ඒ තියෙන්නේ. ඒවා නම් දැන් ඉන්ටර්නෙට් එකෙන් අයින් වෙලා තියෙනවා. හොයාගන්න නෑ. ඉතින් ඔන්න ඔයාගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ එප්ස්ටීන්ගේ ෆයිල්ස් දිහා බලනකොට අපිට එක දෙයක් කියන්න පුළුවන්. ගොඩක් ඒවා වහලා දාලා තියෙනවා. ගොඩක් ඒවා හංගට. එප්ස්ටීන්ගේ මරණය පොඩ්ඩක් බලන්නකෝ. එකපාරට CCTV කැමරාස් වැඩ කරන්නේ නැතුව යනවා. එකපාරට ගාඩ්ස්ලාට නිින්ද යනවා. මේ එක දවසක් විතරක් තමයි මේව වෙන්නේ. ඉතින් අනිත් දවස් වෙනකොට එප්ස්ටීන් මැරිලා. ඉතින් මිනිසුන්ට සාධාරණ සැකයක් ඉන්න පුළුවන් ඒක ගැන. ඒක හරිම සාධාරණ. එප්ස්ටීන් දැනගෙන හිටියේ මොකක්ද? ඒ වගේම එප්ස්ටීන්ට එලි කරගන්න පුළුවන්කම තිබ්බේ කාගේ නම්ද? මේවා දන්නේ එප්ස්ටීන්ම තමයි. මේකට කවුද සම්බන්ධ කියලා කියන්න පුළුවන් එප්ස්ටීන්ටම විතරයි. ඉතින් දැන් මිනිහම් මැරිලා. ගොඩක් දේවල් කවදාවත් ආපහු එළියට එන එකක්. මේ නිකුත් වෙච්ච ලේඛනවලත් සමහර නම් ගම් පවා ඩාක් කරලා තියෙනවා. මිනිස්සු දිගටම ප්‍රශ්න කරනවා. ඒත් ඇත්ත එළියට එයිද? ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මේ එප්ස්ටීන්ගේ තියෙන හොඳම කොටසක් තමයි කෝඩින් වර්ඩ්ස්. එයා යාගේ සගයෝ එක්ක එයාගේ මිතුරෝ එක්ක හැම මෙයා සංවාද කරන්නේ කොමියුනිකේට් කරගන්නේ සාමාන්‍ය භාෂාවෙන් නෙමෙයි. කෝඩ්ස් වලින්. සීක්‍රට් කෝඩ්ස් කියලා කියනවා අපි ඒවට. මිනිස්සුන්ට නිකන් විහිළු කරනවා වගේ නම් වලින් තමයි මේවට කතා කරන්නේ. උදාහරණයක් විදිහට පූසා, වට්ටක්කා මෙන්න මේ වගේ වචන. පිටස්තර කෙනෙක්ට මේ වගේ වචන ඇහුනහම මෙයාලා මේ කතා කරන්නේ මොන වගේ දේවල් ගැනද කියලා. එයාට ඇත්තටම අයිඩියා එකක් එන්නේ නැහැ. එප්ස්ටීන් කියලා කියන්නේ ඇත්තටම බලවත් පොරක්. ඒත් ඊටත් වඩා තවත් බලවත් කෙනෙක් තිරය පිටිපස්සේ ඉඳගෙන ෆොටෝස් රෙකෝඩින්ග්ස් මෙන්න මේ වගේ දේවල් වලින් මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරනවා. අන්න ඒ වගේ එකක් තමයි ඇත්තටම පෞද්ගලිකව මට නම් පේන්න තියෙන්නේ. මට හිතෙන විදිහට මේකේ මහමොලකරු ජෙෆ්රි එප්ස්ටීන් නෙමෙයි වෙන්න ඇති. මේ මගේ මතය විතරයි. මේකට පිටිපස්සේ කවුරු හරි ලොකු ඔලුවක් තියෙනවා. ඒ වගේම මේකේ තව බොහෝ වාරයක් සඳහන් වෙලා තියෙන නමක් තමයි ස්ටීවන් හොකින්ස්. ඔයාලා හොඳටම දන්නවා ඇති යාගේ. අර පොඩ්ඩක් හැම වෙලාවෙම වාඩිලා නිකන් මූණ නිකන් අමුතු කරගෙන මෙහෙම කරගෙන වාඩිලා ඉන්නේ. මෙන්න මේ ඉන්නේ ස්ටීවන් හොකින්ස්. මෙයාගේ නමත් ගොඩක් සඳහන් වෙලා තියෙනවා. මෙයාගේ තියෙන හැටියට අපිට හිතන්න පුළුවන් මෙයා කිසිම වැරද්දක් කරන්නේ නැතුව ඇති කියලා. හැබැයි යාගේ නම පවා තියෙනවා. මම නම් මේ එප්ස්ටීන් ෆයිල් කියන එක දකින්නේ ඇත්තටම ක්‍රිබ් එක වගේ. ඔයාලා දන්නවනේ ක්‍රිබ් එක. අපි මොකක් හරි වාහනයක් හරි එක්ක බැංක් ලෝන් එකක් හරි මොකක් හරි ගත්තොත් අපේ නම ක්‍රිබ් එකට යනවා. හැබැයි අපේ නම ක්‍රිබ් එකට ගියා කියලා කියන්නේ අපි බ්ලැක් ලිස්ට් ගියා කියන එක නෙමෙයි. අපිට ලෝන් එකක් තියෙනවා කියලා පෙන්නනවා විතරයි. බ්ලැක් ලිස්ට් කියන්නේ වෙනම සීන් එක. බ්ලැක් ලිස්ට් තිබ්බොත් තමයි ඔයාට තව වාහනයක් ලීස් කරන්න බැරි, තව ලෝන් එකක් ගන්න බැරි වෙන්නේ. ක්‍රිබ් එකේ හිටියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මට හිතෙනවා සමහර නම් මෙහෙම ක්‍රිබ් එකේ තියෙනවා වගේ මේ එප්ස්ටීන් ෆයිල්ස් වල ඇති. හැබැයි යාලා බ්ලැක් ලිස්ට් නැතුව ඇති. මේ මගේ අදහස. එප්ස්ටීන් දූපත ඉතින් මේ වෙනකොට හොඳටම ක්ලීන් කරලා තියෙන්නේ. හැබැයි වෙන්න ඕන දේවල් ටික මේ වෙනකොටත් වෙලා ඉවරයි. විනාශ වෙන්න ඕන දේවල් මේ වෙනකොටත් විනාශ වෙලා ඉවරයි. ඉතින් මේක ඇත්තටම මට කරන්න පුළුවන් උපරිම සරල විදිහට තමයි මම ඔයාලට මේක කියලා දුන්නේ. කලින් කිව්වා වගේ මේකේ අන්සෙන්සර්ඩ් එපිසෝඩ් එකක් මම Patreon එකේ දාලා තියෙනවා. වැඩිදුර විස්තර බලන්න කැමති අය ඒකට ගිහලා බලන්න. මේකේ මට කියා ගන්න බැරි වෙච්ච ගොඩාක් දේවල් මම ඒකේ කියලා තියෙනවා. ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නේ. ඔයාලට ගිහලා බලන්න පුළුවන්. ඒ වගේම මගේ Patreon එකේ members-ලාට මම හිතනවා එයාලා දැනටමත් මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. ඒ වීඩියෝ එක බලලා මේකට ආවනම් ඒක තවත් සුපිරි. මේක බලලා එකට ගියා කියලාත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් තව එක දෙයක් කියන්න ඕන. මේ වෙනකොට AI කියන ටෙක්නොලොජි එක සෑහෙන දුරකට දියුණු වෙලා තියෙනවා. සෝෂල් මීඩියා එකේ මිසුමි ගොඩාක් වීඩියෝස් තියෙනවා. අපි කවදාවත් හිතන්නේ නෑ මේවා බොරු කියලා. කවදාවත් හිතන්නේ නෑ මේවා ඇත්ත කියලා. ගොඩාක් ඒවා AI generated contents. මේ AIද මේක ඇත්තද මේ දෙක අඳුරගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙනවා. ඒ තරමට quality AI contents. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඉන්ටර්නෙට් එකේ දකින හැම දෙයක්ම එකපාරට විශ්වාස කරන්න යන්න එපා. ඉතින් ඔයාලා මොනවද මේ එපිසෝඩ් එකේ මම දැන් කියපු දේවල් වලින් දැනගත්තේ? අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ කමෙන්ට්ස් මට ගොඩාක් වටිනවා. ඒ වගේම අද ලංකාවේ ගොඩාක් කොල්ලෝ ඉන්නවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්
වෙන්න බලාගෙන. මෙයාලට හරි ප්‍රශ්නයක් තියෙනවා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් වෙන්න මට හොඳ ස්ටුඩියෝ එකක් නැහැ. මට හොඳ මොබයිල් ෆෝන් එකක් නැහැ. මට මම වීඩියෝ එඩිට් කරන්න දන්නේ නැහැ. ඉතින් මෙයාලා හරිම බයයි මේකට එන්ට වෙන්න. ඒ වගේම සමහර අය බලාගෙන ඉන්නවා සල්ලි එකතු කරලා ෆෝන් එකක් ගන්නකම්, ස්ටුඩියෝ එක හදනකම්, ලයිට්ස් ගන්නකම්, මේ වගේ දේවල් ගන්නකම්, මයික්ස් මෙන්න මේ වගේ දේවල් ගන්නකම් කන්ටෙන්ට් එකක් හදන්නේ නැතුව ඉන්නේ. පටන් ගන්නේ නැතුව ඉන්නේ. පර්ෆෙක්ට් ටයිම් එකක් එනකම් එයාලා බලාගෙන ඉන්නේ. මේකයි කියන්න ඕනේ. ඇත්තටම මේ ලෝකේ පර්ෆෙක්ට් ටයිම් එකක් කවදාවත් එන්නේ නැහැ. එහෙම ටයිම් නැහැ. හරිද? එහෙම පර්ෆෙක්ට් ටයිම් මේක තමයි මගේ සාර්ථකම වෙලාව වෙලාවක් නැහැ. ඔයාලා වැඩක් කිතිලා ඒ වැඩේ පටන් ගන්න වෙලාව තමයි සාර්ථකම වෙලාව. ඒ පටන් ගන්න වැඩේ ඔයාලට ඕනම වෙලාවක එක පටන් ගන්න පුළුවන්. දැන් හිතමු දැන් පටන් ගන්න. කවදාවත් ඒ වැඩේ වැටෙන්නේ නැහැ. ඔයාලා මං කියනවට උත්සාහ කරලා බලන්න. ඉතින් ඔයාලට මේ කැමරාස්, ලයිට්ස්, සුපිරි ෆෝන් එකක්, හොඳ ස්ටුඩියෝ එකක් කිසිම දෙයක් ඕනේ නැහැ YouTube කන්ටෙන්ට් එකක් පටන් ගන්න. ඔයාලට රෙකෝඩින් කරන්න මයික් එකක් නැත්තම් වෙන සද්ද ඇහෙද්දි හරි කමක් නැහැ. ඔයාලා රෙකෝඩින් එක කරන්න. ඒ රෙකෝඩින් එකේදී ඒ සද්ද වලින් ඈඩ් කරගන්න විදිය noise cancellation, noise cancel නම් කරන්න ගොඩක් softwares තියෙනවා. ඒ වගේම ඔයා කතා කරන වෙලාවට වෙන බල්ලෝ කෑ ගහනවා නම් ඔය වෙන જાතිය මිනිස්සු කවුරු හරි කෑ ගහනවා නම් ඒව නැති කරලා දාන්නත් ක්‍රම ඕන තරම් තියෙනවා. මම ඒ හැම දෙයක් ගැනම කියලා තව එක එපිසෝඩ් එකක් දාන්නම්. ඊට කලින් ඔයාලා කැතයි කියලා හිතෙන ස්ටුඩියෝ එක ලස්සන කරගන්න එක software එකකින් විනාඩි 5කින් පුළුවන්. අන්න ඒ දේ තමයි මම කියලා දෙන්නේ. ඒකේ link එකත් මම පල්ලෙහා description එකේ දාලා දිනවා. content create කරන්න කැමති අයට ඒ පැත්තට ගොඩ වෙලා ඒ වැඩේ කරගෙන යන්නත් පුළුවන්. ඉතින් එහෙනම් perfect time එකක් කරගෙන ඉන්න එපා. තියෙන time එක perfect කරගන්න. තවත් රසවත් කුතුහලෙ පිරිච්ච කතාවක් කරගෙන ඉන්නම් ඔබ සියලු දෙනාටම ජය වේවා. ciao.